ආයුබෝවන් කවුද අකමැති මේ වගේ ක්‍රිස්පි කඩන් වැටෙන තියාප්පයක් ගෙදර හැදලා කන්න නේද? ඉතින් අපි බලමු කඩන් වැටෙන්නේ නැති ක්‍රිස්පි ආප්පයක් කොහොමද ගෙදරදී හදාගන්නේ කියලා. subscribe කරන්න, share කරන්න, bell icon එක click කරන්න මේ වගේ තවත් වීඩියෝත් බලන්න. මුලින්ම අපට මේකට ඕන වෙනවා පොල් ගෙඩියක වතුර. පොල් ගෙඩිය වතුර ටිකක් තරම් පොල් කිරි ටික මිටි කිරි ටික අරගෙන පැත්තකින් තියාගමු. මං අරන් තියෙනවා තෙත හාල් පිටි කිලෝ එකක්. තෙත හාල් පිටි කිලෝ එකට ආප්ප සෝඩා ග්‍රෑම් 3ක් එහෙම නැත්නම් බේකින් සෝඩා ග්‍රෑම් 3ක් පාවිච්චි කරනවා. සුදු සීනි ග්‍රෑම් 100ක් පාවිච්චි කළද ඔයාලට පුළුවන් නම් ලුණු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එක බිත්තරයක් දාගන්න. බිත්තරය පාවිච්චි කරන්නේ ආප්ප තාච්චි ඇලෙන එකෙන් වළක්වනවා. ඔයාලා බිත්තර කන්නේ නැත්නම් ඒ පාවිච්චි නොකරත් කමක් නැහැ. ඊට පස්සේ අරන් තියාගෙන පොල් ගෙඩියේ වතුර ටික මේකට එකතු කරගන්න. බැටර් එක පදමට අනාගන්න පොල් වතුර ටික විතරක් මදි නිසා තව වතුර මිලිලිටර් 100ක් දාගන්න මේකට. ඊට පස්සේ ඔයාලා මේක අනාගන්න බැටර් එකකුත් තලපයත් අතර කන්සිස්ටන්සි එකට එන තරමට අනාගන්න. හොඳින් අනාගන්න ඕන කැට හිටින්නේ නැති වෙන්න. ඒ අනාගෙන ඔයාලා මේක පැය 6ක් වහලා තියන්න ඕන කාමර උෂ්ණත්වයේ. 6 hours later. පැය 6කට පස්සේ ඔයාලට බලාගෙන පුළුවන් හොඳට පිපිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා ඒකට පොල් කිරි ටික දාගන්න. මේකට ලුණු දාන්න පැය 6 ගියාට පස්සේ මොකද පිපෙන්න ලුණු බලපාන නිසා. මේ මිශ්‍රණය හොඳින් පනා ගන්න ඔයාලට වික්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට පදමට එන්න අනා ගන්න පුළුවන් වික්ස් එකකින්. බැටර් එක තික් වැඩි නම් මෙන්න මේ තරමට ලූස් කරගන්න වතුර ටිකක් දාගන්න. වතුර ටිකක් දාගෙන මෙන්න මේ ගාන ලූස් කරගන්න. ඒක තමයි අවශ්‍ය වන පදම. උපතාච්චියක් අලුතෙන් ගත්තම කොහොමද ඇලෙන්නේ නැති වෙන්න හදාගන්නේ කියන එක ගැන තවත් වීඩියෝ එකක් මම හදලා ඔයාලට දාන්නම් බලන්න. සාමාන්‍යයෙන් ප්ලේන් ආප්පයක් විනාඩි 4ක් වගේ ඇතුළත හොඳට කුක් වෙනවා. මෙන්න මේ වගේ තමයි අපි හදපු බැටර් එකේ ආප්පයක් එන්නේ. මේ තමයි මං හදාගන්නපු බැටර් එකකින් හදපු බිත්තර ආම්පක ප්ලේන් ආම්පක. ක්‍රිස්පියට කඩන් වැටෙන්නේ නැති වෙන්න හොඳට තියෙනවා. මේ වගේ තවත් වටිනා රෙසිපි බලන්න මගේ channel එක subscribe කරන්න.